මේ ලබන්නේ ජයග්‍රහණයක් කියලා පේන්න නම් ජයග්‍රහණය ලැබපු පිරිසගේ ඇතුලෙන් ඉඳගෙන එළිය බලන්න ඕනේ දෙක. සම්බුද්ධ ශාසනයක් කියන්නේ මොකක්ද කියලා දැනගෙන අන්නේ කෝණයෙන් බලන්න ඕනේ මේ ලබන ජයග්‍රහණය මොකක්ද කියලා. එහෙම නැත්තම් පේන්නේ අනේ හොඳට හිටපු කොළුවා කෙල්ලෙක් එක්කත් යාළුවලා හිටියද දන්නේ. ඒ කෙල්ල දාලා ගියා වෙන්නේ නැති. එපා වෙලා පන්සලට ආවා. දැන් මහාන වෙනවා. අනේ පව්. ඔන්න වගේ මානසිකත්වයක් තමයි වෙන්ගතනේ එළිය හිටියොත් එහෙම පේන්නේ. මම මේ කියන කාරණාව ඔබ හොඳට දහම් ශ්‍රවණය කරලා මේ ශාසනයේ තියෙන උතුම් මාර්ගඵලයන් ලබද්දී ඔබට තේරෙන්න පටන් ගනීවි මේ මොන තිනක්ද මේ පරිසම් දෙන්න කියන මිනිස්සෙක්. මොකද හේතුව වෙන්ගතනේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය කියලා කියන්නේ මේ ලෝකේ තියෙන ශාසන අතර තියෙන අග්‍රශ්‍රේෂ්ඨම ශාසනය. මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය ශ්‍රේෂ්ඨතම ශාසනයේ බවට පත් වෙන්න හේතුව තමයි මේ ශාසනයේ විතරයි පින්විතනේ විතරාගී ගුණය පිහිටන්නේ. විත දෝෂී ගුණය පිහිටන්නේ විත මොහි ගුණය පිහිටන්නේ. වෙන කිසිම ශාසනයක පින්විතනේ මේ විතරාගී විත දෝෂී විත මොහි කියන ගුණ පිහිටන්නේ නැහැ. අන්න ඒක නිසා මේ ශාසනය තරම් උතුම් ශාසනයක් මේ තුන් ලෝකෙම නැහැ පින්විත. ශාසනය කියලා කියන්නේ පින්විතනේ උතුම් මාර්ගඵලයන්ට ශාසනයක් පවතිනවා කියලා කියන්නේ පින්විතනේ මාර්ගඵල සංඛ්‍යාත ශාසනය පවතිනවා කියන්නේ. ත්‍රිපිටකයේ පවතිනවාට ශාසනය පවතිනවා කියන්නේ නැහැ. ඕනේ නම් පුළුවන් පින්විතනේ ත්‍රිපිටකයේ ගල්වල කොටලා ආරක්ෂා කරලා තියන්න. නමුත් යම් දවසක මේ කාම ලෝකයේ අවසාන මාර්ගඵලලාභියත් බිහි වුණාට පස්සේ එතනින් එහාට පින්විතනේ කාම ලෝකයේ මේ ශාසනය අතුරුදහන් වෙනවා. එදාට ත්‍රිපිටකයේ ගල්වල කොටලා තිබුණත් ඒක කියවන්න පුළුවන් මිනිස්සු ලෝකෙ බිහි වෙන්නේ නැහැ. අදටත් පින්විතනේ බොහෝ පිරිසකට ත්‍රිපිටකය කියවන්න පුළුවන්. නමුත් ත්‍රිපිටකය කියුවට පස්සේ ඒකේ තියෙන්නේ මොනවද කියලා තේරුම් ගන්න ශක්තියක් නැහැ. ඕන කෙනෙකුට පුළුවන් සිංහල දන්න ඕන කෙනෙකුට පුළුවන් ඉංග්‍රීසි දන්න ඕන කෙනෙකුට පුළුවන් එක එක භාෂාවලින් තියෙනවා හින්දියෙන් තියෙනවා ත්‍රිපිටකේ. ඒ ඕන කෙනෙකුට පුළුවන් පින්විතනේ ඕන නම් කියවන්න. කියුවට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු අකාලික අර්ථය තේරුම් ගන්න නම් පින්විතනේ කියවන කෙනා අඩුම තරමේ සෝතාපන්න ඵලලාභියෙක්වත් වෙන්න ඕනේ. එහෙම නැතුව පින්විතනේ අඩුම තරමේ මාර්ගස්ථයෙක් බවට පත් වෙලා තියෙන්න ඕනේ. මාර්ග අනුගාමිකත්වයක් ලැබලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් කවදාවත් පින්විතනේ මේ ත්‍රිපිටකයේ තියෙන දේවල් කියවලා තේරුම් ගන්න බෑ. එදා භාග්‍යවතුන් වහන්සේගේ මංගල ධර්ම දේශනාව වෙලාවේ කොණ්ඩඤ්ඤ තාපසයා සෝතාපන්න ඵලයට පත් වෙච්ච දවසේ ඉඳලා පින්විතනේ ඒ ආරම්භිච්ච මහ තේර පරම්පරාව අද මේ දක්වා පින්විතේ නොකැඩී නොසිඳී ඇවිදින්න තියෙනවා. අන්නේ තේර පරම්පරාව අරහ තමයි පින්විතනේ මේ දහම් මාර්ගය කියන එක ඉස්සරහට එන්නේ. මේ නිවන් මාර්ගය කියන එක ඉස්සරහට එන්නේ. අද ලෝකයා හිතනවා මේ ත්‍රිපිටකය සංරක්ෂණය කරලා තියන්න ඕනේ. ඒක බොහොම වටිනවා පින්විතේ ත්‍රිපිටකය සංරක්ෂණය කරන්න ඕනේ. ඒකද සමහර වෙලාවට පින්විතනේ ත්‍රිපිටකය ගල්වල කොටන්න ඕනේ. එහෙම නැත්නම් මොනවා හරි රං පත්‍රවල ලියලා කොහේ හරි තැම්පත් කරලා තියන්න ඕනේ. ඒ ඔක්කොම හරි ඉතින්. ඒ ඔක්කොම තැම්පත් කරලා තියලා යතුරු නැති වුණොත් එහෙම ඔක අරගන්න මොකද වෙන්නේ ඉතින්? ඔය තැම්පත් කරපෙකින් ඇති පළක් වෙන්නේ නැහැ. ඒ යතුරු තමයි පින්විතනේ මාර්ගඵලලාභී උතුමන් වහන්සේලා කියන්නේ. එහෙනම් මේ ලෝකෙන් මාර්ගඵල අතුරුදහන් වුණොත් කවදාරි දවසක පින්විතනේ යන්නේ එදාට ශාසනය ඉවරයි කියලා මතක තියාගන්න. මොනවා තිබ්බත් වැඩක් නැහැ පින්විතනේ මාර්ගඵල අතුරුදහන් නම් එතනින් එහාට ශාසනය ඉවරයි. එහෙනම් ඔබ දැනගන්න පින්විතනේ මේ සම්බුද්ධ ශාසනයක් කියලා කියන්නේ ඔන්න ඔය උතුම් මාර්ගඵල උදෙසා කරන මහ යුද්ධයක්. උතුම් මාර්ගඵල උදෙසා මාර යුද්ධය කරන උතුමන් වහන්සේලා පිරිසක් දකින්න පින්විතනේ මහ පුදුම පිනක් කරලා තියෙනවා. සිවුරක් කොතන හරි තිබුණා නම් එතන යුද්ධයක් නැති බව ඔබ මේනකොට අවබෝධ කරගෙන නැති. සිවුරක් තියෙන තැන යුද්ධයක් තියෙන හේතුවක් නැහැ. කල්යාණ මිත්‍රයන් වහන්සේලා වැඩ ඉන්න තැනක් තියෙනවා නම් අන්න එතන යුද්ධයක් තියෙනවා.
එතන තමයි මාර යුද්ධය කෙරෙන්නේ. අන්නේ මාර යුද්ධය කරන දැනක දරුවෙකුට පැවිදි වෙන්න වරමක් ලැබෙනවා නම් පින්විතනි ඊට වඩා වටින දෙයක් මම නම් දකින්නේ නැහැ. මේ කියන්නේ අවබෝධයෙන්මයි පින්විතනි. මම ඔබට කාරණාවෙන් කාරණාව ඔන්නම් පැහැදිලි කරලා දෙන්නම්. ඇයි මේව මෙහෙම කියන්නේ කියලා පින්විතනි. මේ ලෝකේ ඉන්න සත්‍යය කොයිතරම් අමාත් වෙලාද ඉන්නේ කියලා පින්විතනි ඔබට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. මේ ඉන්න තරුණ ප්‍රජාව යන්නේ කොහෙද කියලා පින්විතනි ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. එහෙනම් දැන් කල්පනා කරන්න පින්විතනි මේ උතුම් ශාසනයකට දරුවෙකුට එන්න ලැබෙනවා කියන එක කොයිතරම් පිනක්ද කියලා. කෙනෙකුට හිතෙන්න පුළුවන් පින්විතනි හොඳට සල්ලි ටිකක් හරි හම්බ කරගෙන හොඳට වැජිබිලා ඉන්න තියෙනවා නම් හරි ෂෝක් කියලා. ඇත්තටම පින්විතනි මේ ලෝකේ ඉන්නේ අපුත්තක සිටුවරු. අපුත්තක සිටුවරයාගේ ස්වභාවය මොකද්ද? හරි හම්බ කරනවා නමුත් කන්න පින්න නැහැ. අපි ගොඩාක් දකිනවා එහෙම මිනිස්සු පින්විතනි. ගොඩාක් ලොකු සල්ලිකාරයෝ ඉන්න මේ ලෝකේ පුරාම ලංකාවේ විතරක් නෙමෙයි. ලෝකේ පුරාම ඉන්න ගොඩාක් ලොකු සල්ලිකාරයෝ පින්විතනි. හම්බ කරනවා මැරෙන්න ඕන වෙලාවෙත් හම්බ කරනවා. පින්විතනි මොකද හේතුව කවදාකද ඒ හිත පිරෙන්නේ නැහැ. හිතට ඇති වෙන්නේ නැහැ පින්විතනි. හම්බ කරපු ටික කා ගන්නවත් පින නැහැ පින්විතනි අන්තිමට මැරිලා යනවා. කා ගන්න කියලා කිව්වේ පින්විතනි බත් ටිකක් කන එකට නෙමෙයි. තමන් මොන හරි දෙයක් හම්බ කරගත්තා නම් පින්විතනි ඒකෙන් තමන්ට යන්නේනමක් හදාගන්න එපා. ඒකනේ බුද්ධිමත්කම කියන්නේ. ධනක් පිනක් කළා පින්විතනි ඒවට තමන්ට යන්නේනමක් හදාගන්න එපා. මග වියදමක් හදාගන්න එපා පින්විතනි. ඔබ හැමදෙනාටම අපි කියන්නේ පින්විතනි මග වියදමට කීයක් හරි එකතු කරගන්න. මග වියදමට එකතු කරගන්න තියෙන ක්‍රමය තමයි පින්විතනි පුළුවන් තරම් පින් කරන එක. ශාසනයක් එක්ක සහසම්බන්ධ වෙලා ශාසනයකට ඒ ශාසනයක් ඇතුලේ තියෙන මේ මහා ගුණයන් වන්දනා කරමින් පින්විතනි මහා පිනක් රැස් කරගන්න පුළුවන් නම් මග වියදමට මොන හරි ටිකක් තියෙනවා. අද මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට පින්විතනි මග වියදමට කිසි දෙයක් නැහැ. මරණ පරක්කුව විතරයි පින්විතනි ඇත්ත කැඩලා බැලින්නම් කොහෙද ඉන්නේ? සතර අපාය. මනුස්ස ලෝකේ හරි හිර වුණොත් එimhe පින්විතනි ගන්ධබ්බ වෙලා මහා කාලයක් දුක් විඳින තත්ත්වයටපත් වෙලා ඉන්න වෙනවා. මනුස්ස මව් කුසක් නම් ලේසියෙන් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ඒකට හේතුව පින්විතනි අපුත්තකකම. අපුත්තක සිතානන්ගේ ස්වභාවය. හම්බ කරනවා විතරයි පින්විතනි ඒක කා ගන්න පින නැහැ. සල්ලි ටිකක් එකතු කරගෙන ඒ ඔක්කොම ටික තමන් ඉන්න පිරිසට දීලා පින්විතනි හිස් අතින් මැරිලා යනවා. අඩුම තරමේ පින්විතනි තමන් වෙනුවෙන් කියලා තමන්ගේ මග වියදමට කියලා පින්විතනි ධනක් පිනක් කරගත්තේ නැති මිනිස්සු කොච්චර ඉන්නවද කියලා හිතලා බලන්න. අපුත්තකකම. ඒ කියන්නේ පින්විතනි හම්බ වෙන්න පිනක් තියෙනවා නමුත් වියදම් කරන තමන් වෙනුවෙන් ඒක භුක්ති විඳින්න වියදම ඒකට පිනක් නැහැ පින්විතනි. ඔබ අහලා තියෙනවා අපුත්තක සිටුවරයා ගැන. භාග්‍යවතුන් වහන්සේගේ සමයේ හිටියේ මේ. දරුවෙක්වත් නැහැ. මහා සල්ලියක් 160 කලක් ධනෙ තිබුණා බෙන්ග. මිනිහා මරණයට පස්සේ කොසල් රජුගේ මිනිහාගේ ධනෙ යද්දා කියලා කියනවා පින්විතනි ගැල් පුරෝගෙන දවස් ගාන. බණ්ඩාගාරේ අපුත්තක සිටුවරයා. පින්විතනි මිරිස් හොදි බතුයි කෑවේ. ඒ වුණාට බිස්නස් හොඳට තියෙනවා. ධනෙ පුදුම විදිහට එකතු වෙනවා මේ. කන්න පින නැහැ. ගොනෙක් මේ දිරච්ච කරත් එක තිරලා ගිය ගොනෙක්ව බැඳගෙන පින්විතනි මිනිහා. සවාරියේ අස්සෙක් තරමවත් පෝෂණය කරන්න ගත්තේ නැහැ. නමුත් සල්ලි හම්බ වෙනවා පුදුම වෙලේ. ඒකට හේතුව තමයි පින්විතනි හිත පහදවගෙන දන් දීපු නැති එක. දානේ දුන්නා නමුත් හිත පහදවගෙන එහා දීයන්. අන්නේ මත්තම පින්. හිතන්න පසේ බුදුන් වහන්සේ නමකට දානයක් පූජා කරනවා ගෙදර අය. ගෘහ මූලිකයන් අහනවා දෙන්නද? දීයා. ඔන්නේ මත්තම පින්. ඔය දින අපුත්තකකම. දුන්න හින්දා හම්බ වෙනවා පින්විතනි. නමුත් හිත පහදවගෙන නෙමෙයි දුන්නේ. ඒක නිසා පින්විතනි ඒක භුක්ති විඳින්න බෑ. මට වෙන්නේ පින්විතනි මේ ලෝකේ ඉන්න ගොඩ පිරිසක් ඔන්න ඔය જાතිය කියලා. හම්බ වෙනවා. ප්‍රසාවල් කරනවා, සල්ලි හම්බ වෙනවා, ලොකු ගෙයක් හදනවා. ලොකු ගෙයක් හදලා මැරෙන්නේ කොහෙන්ද දන්නවද මේ? ලේලි හදලා දෙනවා. ඒ ලොකු ගේ පිටිපස්සේ කුස්සියට එහා පැත්තෙන් ඵලයක් දාලා ටකරන් ටිකක් ගහලා ලේලි හදලා දෙනවා. තැනක් අන්න එතන තමයි මැරිලා යන්නේ. පොඩි කරුමයක්ද කියලා හිතන්න. මැරෙන එක නම් කමක් නැහැ පින්විතනි. නමුත් මැරෙන බව දැනගත්ත මිනිස්සු තමන්ගේ මග වියදමට මොන හරි දෙයක් ඉතුරු කරගන්න නැහැ කියලා කියන්නේ පින්විතනි ඒක මහා පුදුම මෝඩකමක්. ඔබ කවදාකවත් පින්විතනි මේ தත්ත්වය උදා කරගන්න එපා.
ඒකයි අපි හැමතිස්සෙම ඔබට කියන්නේ පින්වතුනි. ඔබ හම්බ කරගත්ත දේ ඔබ භුක්ති විඳින්න. ඔබ හම්බ කරා ඔබ දරුවන්ට ඉගෙනනවා නම් දැන් දරුවෝ දන්නවා තමන් ඉගෙන ගත්ත දේෙන් හරි හම්බ කරගන්න. සමහරට ඔබ සියලු දේ පින්වතුනි ඔබයි හම්බ කරේ. සමහරට ඔබගේ අම්මා තාත්තගෙන් ලොකු උරුමයක් ඔබට හම්බුනේ නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔබ කලේ පින්වතුනි ඔබ හරි හම්බ කරගත්ත ධනය. එහෙනම් ඔබගේ ඉගෙන ගත්ත දේවල් වලින් ඔබ ධනය හම්බ කරගන්න. ඒවා තමයි ඔබ ගාව තියෙන්නේ. ඊට පස්සේ ඔබ දරුවන්ට ඉගෙනනවා. දැන් එහෙනම් කරන්න ඕනේ මොකද්ද? දරුවන්ටත් කියන්න තියෙන්නේ පුතේ අපි ඉගෙනනවා. දැන් ඔබත් හම්බ කරගන්න. පින්වතුනි ඔබ පුළුවන් විදියට ඩම්පින් කරගෙන ජීවත් වෙන්න. මේ ලෝකයා කරන මෝඩ වැඩේ නම් කවදාකවත් කරන්න එපා. හම්බ කරගත්ත ටික කන්න. ඒක ඉතින් බත් කරලා කන්න නෙමෙයි පින්වතුනි. ඒක ඔබට කොහොමද දෙනවා? ඔබගේ දරුවෝ ඔබට උදව් කරනවා පින්වතුනි. ඔබගේ දරුවෝ මහා වාසනාවන්ත මිනිස්සු. ඔබ වද මේ පන්සලට එක්කගෙන ආව නම් පින්වතුනි එක්කගෙන ආවේ ඔබට තියෙන ආදරය සෙනෙහස නිසා. අපි මේ කතා කරන්නේ ඔබට තියෙන ආදරය සෙනෙහස නිසා. ඒකයි ඔබ විසින් මුදලක් රැස් කරගත්තා නම් පින්වතුනි මොකක් හරි නැත්තම් ඉගෙන ගත්තා නම් දෙයක්. අතපය හතර තියෙනවා නම් පින්වතුනි. දැන් ඔබ මග වියදමට දේවල් රැස් කරා. නිවන් දකින්න උත්සාහයක් දරන්න. නිවන් දකින්න උත්සාහයක් දරන්න බැරි කෙනෙක් ඉන්නවා නම් පින්වතුනි මග වියදමට දෙයක් රැස් කරා. තමන්ගේ අතපය හතර පණ දිනනවා නම් පින්වතුනි භාග්‍යවතුන් වහන්සේට පෑන් කෝප්පයක් පූජා කරන්න. හැමදාම උදේ නැගිටලා ඒක කරන්න, ගෙදරින් එළියට යන්න කලින් ඒක කරන්න. හඳුන් කූරත් අරම හරි දෙයක් පූජා කරන්න. අතපය හතර පණ තියෙනවා. පන්සලකට ආවට පස්සේ පින්වතුනි පුළුවන් නම් ඒ පන්සල අතපතු ගාලා ඒ දේවල් ඒ පින් වැස් කරගන්න. මේවා සල්ලි යන වියදම් නෙමෙයි. අතපය පාවිච්චි කරලා කරන්න පුළුවන්. කෙනෙක් හිතන්න පුළුවන් අපි හරි දුප්පත් අපි කොහොමද ඕවා කරන්නේ? අපි කොහොමද දාන දෙන්නේ? අපි දුප්පත් නේ කියලා. කකුල් කැඩිලා, අත් කැඩිලා. පන්සලකට ගියාට පස්සේ මේ පන්සලේ මිදුලේ කොලයක් වැහලා තියෙනවා නම් ඕක හැඳින්න අත කැඩිලා පින්වතුනි. ඕක හැඳින්න නම් මහා පුදුම පිනක් තියෙනවා. මග වීදමට පින් එකතු වෙනවානේ. දින්න එකක් තියෙනවා නම් ඒක අස් කරගෙන පන්සලට ගියාම වැසිකිළියක් තියෙනවා නම් ඒක හේතු හැකිනේ පින්වතුනි. ධාතු මන්දිරේ මාස් කරන්න ඕනේ කියලා එකක් නැහැ නේ පින්වතුනි. වැසිකිළිය හේතු නම් ඊට වඩා ලොකු පිනක් තියෙනවා. කොහෙන් සල්ලි යන්නේ ඔයාට? මග වීදමට දේවල් රැස් කරගන්න පින්වතුනි. මග වීදම නැති වුණොත් එහෙම ඔබ අනාථ වෙනවා. පින්වතුනි දාට අපිට ඔබව බේරගන්න බෑ. මේ සම්බුද්ධ ශාසනයක් හොඳට බබලන කාලේ ඒකෙන් ඵල ප්‍රයෝජනයක් අරගෙන ඔබත් දවසක පිරිනිවෙන්න.